ආයිබෝවන් මාතලේ දිස්ත්‍රික්කයේ රත්තොට නගරයට හරියටම කිලෝමීටර් 4ක් දුරින් ප්‍රධාන බස් රථ ගමන් කරන මාර්ගයට මීටර් 400ක් දුරින් පිහිටි මෙන්න මේ ආකාරයේ අඩි 12ක 15ක පමණ කොන්ක්‍රීට් ඇතුළු මාර්ගයක් දැනට සුළු කොටසක වැඩ අවසන් කරලා නැහැ. වැඩ නැවතිලා තියෙන්නේ. ඊටාම කෙටි කාලයකින් ඒ කොටසත් වැඩ අවසන් වෙයි. ඉතින් මේ මාර්ගය හරහා ගම්මාන රැසකට යන නිසා මේ අවට විශාල පිරිසක් වාසය කරනවා. ඉතින් මේ ඉඩම හරිම නිස්කලංක දර්ශනීය ප්‍රදේශයක තමයි පිහිටලා තියෙන්නේ. සාමාන්‍ය මේ ප්‍රදේශයේ කඳුකර ප්‍රදේශයක් නිසා විදගෙන යන්න පුළුවන් මට්ටමේ කන්ද සහිත ඉඩමක්. ස්වභාවික වනාන්තරයක අසිරිය ගත්ත අලංකාර ඉඩමක්. මාතලේ නගරයට හරියටම කිලෝමීටර් 14ක දුරක් තමයි ඉඩමේ සිට ඇති දුර. කතා කරන දේ පැහැදිලි නැත්නම් වල ඩිස්ක්‍රිප්ෂන් එකෙත් පළවෙනි කමෙන්ට් එකෙත් කියවලා බලන්න පුළුවන්. සිංහලෙන් දෙමළෙන් ඉංග්‍රීසියෙන් තුනෙන්ම අපි විස්තර දාලා තියෙනවා. ඉතින් අපි මේ වීඩියෝ එක දිග වැඩි වෙන නිසා කොටස් විදියට අරගෙන එන්නම්. මේ ඉන්නේ අපි ඉඩමේ ඉහළම කොටසේ. මෙන්න මේ ආකාරයේ දර්ශනීය වටපිටාවක් ඔබට බලා ගන්න පුළුවන් ඉඩමේ ඉහළ කොටසට ආවට පස්සේ. ඊට අමතරව මේ ඉඩමේ එක මායිමකට ඇලක් මායිම් වෙලා තියෙනවා. පිරිසිදු උල්පත් ජලය සහිත ඇලක් ඒ උල්පත පටන් ගන්නෙත් මේ ඉඩමේ එක මායිමකින්මයි. ඉතින් ඊට අමතරව ස්වභාවික වනයක අසිරිය ගත්ත ඉඩමක්. මේ ඉඩමේ අයිතිකරුට මේ ඉඩම දැනට අවුරුදු 50ක් තිස්සේ භුක්ති විඳින ඉඩමක්. සින්නක්කර නිරවුල් ඔප්පු සහිත ඉඩමක්. ඔහුත් 1975 දී සියල්ල පරීක්ෂා කරලා මිලදී ගත්ත ඉඩමක්. ඔබට අවශ්‍ය විදියට මිලදී ගන්න පුළුවන්. අක්කර 5ක ඉඩමක් කොටස් විදිහටත් මිලදී ගන්න පුළුවන්. අක්කරයක් අවම වශයෙන් අක්කරයක් හෝ ඊට වැඩියෙන්. දැනට ඔවුන් තීරණය කළ තියෙන අක්කර 2.5 හෝ අක්කර 5ම එකවර මිලදී ගන්නවා නම් විකිණීමට තමයි ඔවුන් තීරණය කරලා තියෙන්නේ. සෑහෙන වටිනා ගස් වර්ග තියෙනවා. මේක වගා කිරීමට හෝ පදිංචියට සංචාරක ව්‍යාපාරයටත් වටිනා ඉඩමක්. සංචාරක නිවාඩු නිකේතනයක් ඉදි කරනවා නම් මේ අවට සංචාරක නිවාඩු නිකේතන කීපයක්ම පිහිටලා තියෙනවා. ජනප්‍රිය සංචාරක පුරවරයක් වෙන මාතලේ රිවර්ස්ටන් මාර්ගයටත් ඉතා ආසන්න නිසා සංචාරක ව්‍යාපාරයකට කදිම ඉඩමක්. වගාවක් කරගෙන නිස්කලංකව පදිංචිලා ඉන්න කෙනෙකුට සාධාරණ මිලකට මිලදී ගන්න පුළුවන් ඉඩමක්. මේ ඉඩමට ඔවුන් කියන්නේ අක්කරයකට ලක්ෂ 15යි. ඉතින් අක්කර 5කට පොඩ්ඩක් අඩුවෙන් තමයි මේ ඉඩම තියෙන්නේ. අක්කර 5ක්ම මිලදී ගන්නත් පුළුවන්. සම්පූර්ණ ඉඩම ඊට වැඩිය ලොකු නිසා. ඉතින් ඔබට මිල ගැන නම් මීට වැඩිය අඩු කරන්න බෑ කියලා තමයි ඔවුන් කියන්නේ. ඔවුන්ගේ අවසාන මිල තමයි ලක්ෂ 15ක් අක්කරයකට. ඉතින් සම්පූර්ණම ඉඩම එකවර මිලදී ගන්නවා නම් ලක්ෂ 5ක් විතර අඩු කරලා දෙන්නම් කියලා තමයි ඔවුන් කියන්නේ. ඉතින් ඔබ මේ දකින්නේ ඉඩම උල්පත පටන් ගන්න ස්ථානය සහ ඇල මාර්ගය. කිසිදා නොසිඳෙන ඇල මාර්ගයක් තමයි මේ තියෙන්නේ. කිසිම නියං කාලයකට මෙන්න මේ ජල උල්පත හිඳෙන්නේ නැහැ. ඉතින් ඒ වටිනාකම තියෙනවා. ඉතින් අක්කර 5ම මිලදී ගන්නා කෙනෙකුට තමයි මේකේ වටිනාකම වැඩි. ඉතින් සම්පූර්ණම අක්කර 5ටම වුන් කියන්නේ ලක්ෂ 70යි. ඉතින් ලක්ෂ 15 ගානේ අක්කර 5ක් බැලුව ලක්ෂ 75ක් වෙනවා. ඉතින් වුන් 70ක් තමයි බලාපොරොත්තු වෙන්නේ. මේ තියෙන ලිඳක්. හොඳ පිරිසුදු උල්පත් වතුර සහිත ලිඳක්. ඉතින් ජලයෙන් කිසිම ප්‍රශ්නයක් නැහැ. විදුලිය කිසිම ප්‍රශ්නයක් නැහැ. මොකද මේ මාර්ගය ඊඩමට මායිම් වෙලා තියෙන මාර්ගයේ ගම්මාන රැසක් තියෙන නිසා විදුලි බල මණ්ඩලයෙන් දීලා තියෙන්නේ කණු දාලා විදුලි බල සැපයුම දීලා තියෙනවා. ඊට අමතරව මේ පිහිල්ලත් මේ ඊඩමටම තමයි සම්බන්ධ වෙලා තියෙන්නේ. ඉතින් මේ මායිමේ පිහිටි එක මායිමක පිහිටි පිහිල්ල. ඉතින් හරිම ලස්සන නිස්කලංක ප්‍රදේශයක පිහිටලා තියෙන නිසා වටිනා ඉඩමක් කියන්න පුළුවන්. ඉතින් මේ මාර්ගයට තමයි මේ ඉඩම සම්බන්ධ වෙලා තියෙන්නේ. මේ මාර්ගයෙන් ඕනෑම තැනකින් ඔබට පහසු විදියට පාර සකස් කරලා ගන්න පුළුවන් ඉඩමට. ඉතින් කොටස් විදියට මිලදී ගන්නවා නම් ඒත් පාර හරි ගසලා දෙන්න පුළුවන්. ඉතින් මේ මාර්ගයේ මෙන්න මේ කොටස මීටර් 200ක 300ක වගේ කොටසක් තියෙනවා. නමුත් ඉතා ඉක්මනින්ම මේ මාර්ගයක් කොන්ක්‍රීට් කරයි. හේතුව දැන් ප්‍රදේශ සභාවල බලය තිබෙන්නේ නැති නිසා තමයි වැඩ නැවතුනේ. ඉතින් දැන් ඒ ප්‍රශ්නෙත් ඉවරයි. ඒ නිසා ඉතාලම ඉක්මනින් මෙන්න මේ පාරත්
හදලා වැඩ ඉවර කරගනි. ඉතින් අපි දැන් බලමු මේ ඉඩමේ සිට ප්‍රධාන මාර්ගය හරහා රත්තොට දෙසට යන මාර්ගය හරිම ලස්සන ප්‍රදේශයක පිහිටලා තියෙන්නේ. ඉතින් ඔබ එන්න ඇවිත් ඉඩම බලන්න. බලලා වැඩි විස්තර කතා කරන්න පුළුවන්. තවත් විශේෂම කාරණේ තමයි ඔබ පරක්කු වුණොත් ඔබට මේ ආකාරයෙන් ඉඩම මිලදී ගැනීමේ හැකියාවක් නැහැ. මොකද අපි ගස් කපනවා. ඉතින් ඔබ ඉක්මන් වුණොත් ඔබට මේ ආකාරයෙන්ම ඉඩම මිලදී ගන්න පුළුවන්. මෙන්න මේ විදියට ඉඩමේ සිට ප්‍රධාන මාර්ගයට ඇවිත් මෙන්න මේ මාර්ගය තමයි බස් රථ ගමන් කරන්නේ. ඉතින් ඔබට වැඩි විස්තර දැනගන්න නම් මෙන්න මේ තිරිය දැක්වෙන 077 644 81 41 නම්බර එකට කෝල් එකක් දෙන්න පුළුවන්. WhatsApp නම්බර එකත් මේකමයි. වැඩි විස්තර දැනගන්න පුළුවන්. ඉතින් අපිව දැම්මම subscribe කරලා like කරලා bell button එක click කරලා තියාගත්තොත් අපි ආවත්කාලන කරන වීඩියෝස් ඇතුලින් නරඹන්න පුළුවන් වගේම මෙන්න මේ පෙන්වලා තියෙන logo එක click කරලා ඔබට අපි මෙතෙක් ආවත්කාලන කරන ලද සියලු වීඩියෝස් පහසුවෙන් නැරඹිය හැකියි. බොහොම ස්තුතියි.